Hello guys, අද අප්‍රේල් 15 වෙනිදා හැම දිනකටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලාව දැන් 4:00 පහුවලා විතරයි 35යි. ටිකක් කළුවරයි අද. මම අද රිවිව් කරන්න යන්නේ ගොඩක් budget friendly fragrance එකක්. ගොඩක් famous expensive fragrance එකක් වගේම smell වෙන එකක්. මේක රසාසි house එකේ blue for men කියන perfume එක. ඔයාලට පේනවා ඇති මේකේ body spray එකකුත් තියෙනවා. මේ දෙකම ගත්තාගෙන ආවා review එකට. මොකද මේ දෙක hand in hand යනවා. ගොඩක් කියන්නේ ඕගොල්ලන් layering කරනවා නම් මේ දෙකම පාවිච්චි ගන්න පුළුවන්. දැන් ලංකාවේ මේ දෙකම ගන්න තියෙනවා. සමහරවිට එකම තැන ගන්න නැති වෙන්න පුළුවන්. මොකද perfume එක ටිකක් rare හොයාගන්න ටිකක් අමාරුයි. body spray එක නම් ගොඩක් තැන්වල තියෙනවා. ඒකින්ද ඔයගලන්ට මේක try කරන්න ඕන නම් පොඩ්ඩක් මුලින්ම ඔයගලන්ට body spray එකෙන් පටන් ගන්න පුළුවන්. ඒතකොට ඒ smell එක කොහොමද ඔයගලන්ට set වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේක තියෙනවා දැනට නුගේගොඩ no limit එකේ තමයි මම ගත්තේ. හැබැයි නුගේගොඩ ඒ අවට ඕන පැත්තක cosmetics විකුණන shop එකකින් ගන්න පුළුවන්. මේක එච්චර හොයාගන්න අමාරුයි ගන්නෑ මම කියන්නේ body spray එක. perfume එක නම් එච්චරම කියන්නේ හොයාගන්න ලේසි නැහැ. තැන් කීපයක තියෙනවා. එක තැනක් මම කිව්වොත් නුගේගොඩ තියෙන කොස්මෙටික් ෂොප් එක මම නම් මතක නැහැ. ඒක මම අහම්බෙන් දැක්කේ මේ වාසනා බේකරියට ඉස්සරහා. ඒකේ තිබ්බ. ඉතින් තමයි මම ගත්තේ මේ පළවෙනි බොටල් එක තාම මේ මම ඊට කලින් මේ සීරීස් එකේම තව බොටල් එකක් තියෙනවා Blue for Men 2 කියලා. ඒක මම ඉස්සරහ රිවිව් කරනවා. ඒකත් මම එතනින් ගත්තේ. කොහොම හරි ඔයගලන්ට ගන්න එච්චරම හොයාගන්න එච්චරම අමාරු perfume එකක් නෙවෙයි මේක. මේකේ විශේෂත්වය ඊට කලින් මම box එකක් පොඩ්ඩක් පෙන්නන්නම්. මේකේ normal standard cardboard box එකක් එන්නේ මේ විදිහේ. එච්චර විශේෂ දෙයක් නෑ ඒකේ. ඒකට හොඳ protection එකක් තියෙනවා bottle එකට. රසාසි Blue for Men මේක 1991 up perfume එකක්. මේක blue fragrance එකක්. නමින්ම කියනවා මේ ඇගෙනවා එක. EDT concentration එක තියෙන්නේ EDP නෙමෙයි. ඒකින්ද longevity එක ටිකක් EDP එකට වඩා අඩුයි. හැබැයි මේක performance මේකේ ගොඩක් හොඳට තියෙනවා. arguably මේක තමයි හොඳම quality budget fragrance එක. මොකද 100 ml bottle එකක්. EDT එක තමයි එකම drawback එක තියෙන්නේ. හැබැයි මේක ගොඩක් classy nostalgic smell එකක් තියෙන perfume එකක්. ඒ වගේම මේකේ price එක ගොඩක්ම affordable. මේ perfume එක වගේම smell එකක් තියෙන perfume එකක් තමයි Perfumes de Mali Sedley perfume එක. ඒක සාමාන්‍යයෙන් මම හිතන්නේ 80000කට වඩා ගණන්. ගොඩක්ම විශේෂ කාරණය වෙන්නේ Sedley ආවේ 2013. හැබැයි Blue for Men launch උනේ 1991. මේක ඉච්චර පරණ perfume එකක්. හැබැයි timeless perfume එකක්. ඔයගොල්ලෝ බලුවොත් Sedley perfume එකේ scent profile එක පොඩ්ඩක් smell කරන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට තේරෙයි කොච්චර similar ද කියලා Blue for Men වලට. මට දැනෙන විදිහට 90%කට වැඩි similarity එකක් තියෙනවා. ඈතින් දැනෙද්දි කොහොමත් වෙනසක් කොහොමත් දැනෙන්නේ නැහැ. එකම perfume එක තමයි අත්‍තරම. එතකොට මට හිතා ගන්න බැරි කොහොමද Sedley Perfumes de Mali වගේ house එකක් කොහොමද මේ රසාසි brand එකෙන් කරපු house එකේ කරපු perfume එකක් inspire කළේ කියලා. ඒක ඇත්තටම අනිත් පැත්තට වෙන්නේ සාමාන්‍යයෙන්. මොකද රසාසි Middle Eastern houses ඔයගොල්ලෝ දන්න විදිහට අනික් houses වලින් copy කරලා කියන්නේ design and luxury houses වලින් එන perfumes වලින් copy කරලා තමයි ඒගොල්ලන්ගේ inspired version නැත්තම් ඒගොල්ලන්ගේම perfumes හදන්නේ. හැබැයි මේක තමයි එකම example එක. ඒක අනිත් පැත්තට වෙච්ච. මම දන්නේ ඒක coincidence එකක්ද හමු සිද්ධියක්ද එහෙම නම් ඒක ඇත්තටම හරි පුදුමයි. මොකද perfume එකේ smell එක සමානයි ගොඩක්. ඒක මම research කරලා බැලුවා. ඒක clearly අපිට හොයාගන්න බෑ කොහොමද උනේ කියලා. හැබැයි බොහෝ දුරට අපිට හිතන්න වෙන්නේ Perfumes de Mali මේ perfume එක dupe එකක් විදියට තමයි හදලා තියෙන්නේ set ඒගොල්ලන්ගේ improvements එක්ක.
ඒක තමයි විශේෂම දේ මේ perfume එක ගැන කතා කරද්දී. මොකද සෙඩ්ලි කියන්නේ ගොඩාක් එක්ස්පෙන්සිව් perfume එකක්. ඒ වගේ ඒකේ price එකෙන් 10%කටත් අඩුවෙන් ඔයගලන්ට පුළුවන් Blue for Men perfume එකෙන් ඒ experience එක ලබා ගන්න. So අපි presentation එක ගත්තොත් ගොඩක් simple bottle එකක්. මේ size එක මම ගොඩක් කැමතියි මොකද මේක ගෙනියන්න එහෙම ලේසි. වැඩි මහා දෙයක් නැහැ. they are sticking to the point. So මේක bottle එක ඇත්තටම විශේෂ දෙයක් නැහැ. හැබැයි හොඳ bottle එකක්. මේ cap එක ටිකක් නිකම් තොප්පියක් වගේ design එකක් තමයි මම හිතන්නේ මේගොල්ලෝ ගන්න මෙතන expect කරලා තියෙන්නේ. මොකද මේ box එකේ තියෙනවා box එකේ තියෙන මේ මෙන්න මේ මෙතනින් අපිට හිතා ගන්න පුළුවන් ඇත්තටම මේක තොප්පියක් top hat එකක් විදියට තමයි ඒගොල්ලෝ හදන්න මේ intend කරලා තියෙන්නේ කියලා. මොකද මේක නිකන් gentleman fragrance එකක්. මේක matured ආට තමයි ගොඩක් set වෙන්නේ. youthful මේ කියන්නේ young අයට වඩා කියන්නේ අවුරුදු සාමාන්‍යයෙන් 25කට වැඩි සාමාන්‍යයෙන් මම කියු 30ට වැඩි crowd එක තමයි මේක ideal වෙන්නේ. මොකද මේක barber shop fragrance එකක්. මේක blue fragrance එකක්. ඒ වගේම මේක ගොඩක්ම barber shop vibes තියෙනවා. ඒ කියන්නේ දැකලා තියෙන අර ඉස්සර කට්ටිය barber shops වල මම දන්නේ මෙහෙනම් මම දැකලා නැහැ. hot shaves වලට යනවා. ඒ කියන්නේ hot water shaves වලට. ඒගොල්ලෝ ෆිල්ම්ස් වල එහෙම මම දැකලා තියෙනවා towel එකක් කරේ දාගෙන hot water shave එකක් කරන්න යනවා barber shop එකේ. ඒතකොට අර ඒ vibe එක ගොඩක් මේකේ capture වෙනවා. ඒකේ smell එක කියන්නේ barber shop එකක තියෙන සුවඳ accurately making මේ perfume එකෙන් ඔයගලන්ට experience කරන්න පුළුවන්. So ඒකින්ද මේක ගොඩක් nostalgic fragrance එකක්. සාමාන්‍යයෙන් අපේ තාත්තා අංකල් කෙනෙක් ඒ වගේ කෙනෙක්ව මතක් වෙන විදිහේ scent එකක් තමයි scent profile එකක් තමයි මේකේ තියෙන්නේ. Versace Dylan Blue Talisman වගේ blue fragrance වල තියෙන modern smell එක scent profile එක නෙමෙයි මේකේ තියෙන්නේ. හැබැයි ඒක ගොඩක් classy scent profile එක. මේකේ තියෙන scent profile එක. So මේකේ cap එක ගත්තොත් මේක plastic cap එකක්. එච්චර බාර එකක් නෙමෙයි සාමාන්‍ය light cap එකක්. ගොඩක් ඒ කියන්නේ presentation එක ගොඩක් cheap. වැඩි වියදමක් කරලා නැහැ මේගොල්ලෝ presentation එකට. හැබැයි ඒක ඇත්තටම ඒකේ තේරුමක් තියෙනවා. මොකද මේකේ price එක ගත්තොත් ඔයාලා එහෙනම් මේ plastics noise එක price point එක ගත්තොත් ඕන කෙනෙක්ට afford කරන්න පුළුවන් perfume එකක් හදන්න තමයි මේගොල්ලෝ ඕනලා තිබ්බේ. මම කැමතියි මේගොල්ලෝ ගොඩක් වැඩි මේ ඉන්වෙස්ට්මන්ට් එක බොටල් එකට කරමු නැති එකට. මොකද ඒක තමයි මම හිතන්නේ විශේෂ හේතුවක් වෙන්නේ මේකේ price එක අඩු වෙන්න. හැබැයි මේගොල්ලෝ හොඳ job එකක් කරලා තියෙනවා juice එක perfume එක ගත්තොත්. ඒක තමයි වැදගත්ම දේ. අනිත් එක මම පෞද්ගලිකව කැමතියි මේකේ තියෙන මේ layers තුනක් නිකන් steps තුනක් වගේ තියෙනවා. steps තුනක් තියෙනවා මේ atomize එකට යන්න. සාමාන්‍යයෙන් bottles වල normal කෙලින්ම glass එකත් එක්කම atomize එක තියෙන්නේ. ඒතකොට cap එකත් ඒ size පොඩ්ඩක් ලොකු cap එකක් tight fit වෙනවා නම්. හැබැයි ඒ cap එක අරිද්දි වහද්දි සමහර වෙලාවට atomize එක loose වෙන්න පුළුවන්. හැබැයි මේ design එකකින් හින්දා ඒක වෙන්නේ නැහැ. මොකද මේ cap එක set වෙන්නේ ඇත්තටම මේ හරිය මෙතන නෙමෙයි. ඒතකොට මේක අපිට ඔච්චර වැහුවත් ඇරියත් atomize එකට පොඩ්ඩක්වත් effect එකක් වෙන්නේ නැහැ. tight fit එකකුත් තියෙනවා. අපිට cap එකනොත් මේක උස්සන්න පුළුවන්. ඒක ඉතාලම හොඳ solid presentation එකක්. මේකේ performance එක ගත්තොත් මගේ phone එක පොඩක් වැටුණා. performance එක ගත්තොත් සාමාන්‍යයෙන් EDP එකක් නෙමෙයි. පැය 4-5ක් තියෙනවා. සාමාන්‍යයෙන් පැය 4ක් වගේ තමයි perform කරන්නේ. මේක ඔයගොල්ලෝ over spray කරන්න ඕන fragrance එකක්. මොකද sprays 3-4කින් මේකේ effect එක අපිට ගන්න බෑ. මේක ටිකක් ගානත් අඩු හින්දා බය නැතුව over spray කරන්න පුළුවන්. over spray කළොත් ඇඳුම් වලටත් එක්ක සාමාන්‍ය පැය 6ක් මේක තියෙනවා. හැබැයි මම මේක එළියේ outside කියන ගොඩක් hot weather එක එළියේදී පාවිච්චි කරලා නැහැ. මම සාමාන්‍යයෙන් office එකේ තමයි මේක වෙයා කරලා තියෙන්නේ දැනට. compliments එච්චර මට ලැබිලත් නැහැ. හැබැයි එක colleague කෙනෙක් මගේ කිව්වා කෙලින්ම මේක ගොඩක් nostalgic smell එකක් තියෙන්නේ. මොකද්ද මේ perfume එක? ඒතර මම එයාටත් කිව්වා මේක මෙහෙමයි. ඊට මේක ගන්න interested දැන්.
ඒ වුණාම විශේෂ මගේ අනික් ගොඩක් ඔය modern perfumes වල තියෙන තරම් compliments මේකට හම්බෙලා නැහැ. හැබැයි මේක solid perfume එකක්. ඔයගොල්ලෝ try කරලා බලන්න හොඳම විදිය තමයි body spray එකෙන් පටන් ගන්න. body spray එක පොඩ්ඩක් smell කරලා බලුවොත් ඔයගලන්ට මේකේ smell එක scent profile එක ගැන idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් perfumes Dimali Sedley perfume එක try කරලා බලන්න. ඒ කියන්නේ ගන්න නෙමෙයි test එකක් කොහෙන් හරි හොයාගන්න පුළුවන් නම් Havelock City එකේ තමයි මම ගොඩක්ම මේ European perfumes try කරන්නේ. ඒගොල්ලන්ගේ Odell outlet එකක් තියෙනවා. ඒකේ තියෙනවා perfumes Dimali section එක. Sedley තියෙනවා ඒකේ. La නිල් පාට bottle එකක්. ඒක ගොඩාක් high end perfume එකක්. ඔයගොල්ලන්ට පෙනේ කොච්චර සමානද කියලා මේ smell එක. මේක ඇත්තටම මම කිසිම review එකක දැකලා නැහැ මේ similarity එක මේගොල්ලෝ කතා වෙනවා. හැබැයි මේක මේ similarity එක තමයි මේ perfume වල ගොඩක්ම වටිනාකමක් දෙන්නේ. So try කරලා බලන්න. ඔයගොල්ලෝ කැමති වෙයි මේකට. සාමාන්‍යයෙන් මේකේ ගාන ගොඩක් අඩු හින්දා ඔයගොල්ලන්ට blind reach perfume එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. blind reach නෙවෙයි dumb reach perfume එක. ඒ කියන්නේ ඕන වෙලාව කියන්නේ හදිස්සියකට ඔයගොල්ලන්ට මුකුත්ම නැත්තම් ටක් ගාලා ඕන occasion එකට ඕන මේ වැඩකට ටක් ගාලා ගහගෙන යන්න පුළුවන් එළියට. ඒ විදිය perfume එකක් මේක. and backup කියන්නේ හදිස්සියකට මොකකට හරි බෑකප් එකක් විදියට ඔයගොල්ලන්ගේ බෑග් එකේ මේක දාගෙන තියාගන්න පුළුවන්. කියන ඔයගොල්ලෝ හදිසියවත් ඔයගොල්ලෝ මේන් perfume එක අමතක වුණොත් ටක් ගාලා මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්. ජොබ් එක වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පළවෙනියෙන් කමෙන්ට් කරන්නත් පුළුවන්. ඔයගොල්ලන් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් මේක නැත්නම් මොනවා හරි තව දෙයක් දැනගන්න කැමති නම් මොනවා හරි මට මාගේ අරනවා නම් චුට්ටක් ඔයගොල්ලන් කමෙන්ට් එකක් කරලා අහන්නත් පුළුවන්. එහෙනම් අපි ළඟදීම තවත් මේ වගේ perfume review එකකින් හම්බෙමු. Thank you guys.